ඉතින් ලස්සන ළමයෝ අද මම ඔයාලට ගේන්නේ අභිෂේක විමලවීරගේ වෙල්වට් ප්‍රේමය කියන මේ කවි පොතේ කවි ටික. මේකේ කවි විතරක් නෙමෙයි කෙටි කතා කිහිපයකුත් තියෙනවා. මේ පොතේ තියෙන කවි අපි ගොඩක් කවි පහක් විතර තියෙන අපේ රූප රචනා වෙච්ච කවි. ඒ අතරින් සත්පත්නි රෝෂයක් ITN එකේ විකාශය ටේක් කෙයා කතාවේ ටෙලිග්‍රෑම් තීම් සෝංග් ඒකත් මේ පොතේ තියෙන කවියක්. ඒකට තව තියෙනවා රඟමඩල තාම තරුණයි දැනුණු තරමට රිදෙනවා. අටවෙනි සොරේ ඔබද නොකිය වෙන බව දන්නවා. ඒ කවි පහ රූප රචනා වෙච්ච කවි පහ. ඊට අමතරව මේකේ තව කවි 81ක් තියෙනවා. මම පෙරවදනෙන් කෙටියෙන් කියලා පෙරවදන ගැන මම කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්. මගේ මාධ්‍ය වචනයි. ඒ මගේ ඇබ්බැහියයි. ඔබ මේ කියවන්නට ලැබෙන්නේ මගේ හිනාවේ වර්ණයයි. මගේ කඳුළු වල වර්ණයයි. වෙල්වට් ප්‍රේමය. දැන් ඔබේ ඇස් කියවන්නට ආදරයෙන් බලා සිටි. වෙල්වට් පිටු මත ඔබේ දුක කඳුලක් වෙනුවට සතුරු කඳුලක් දැකීම මගේ ප්‍රාර්ථනයයි. ප්‍රේමය සොබහදාමේ සුවදායකම හැඟීම නොවේ. සුවදායකම හැඟීම වන්නේ ප්‍රේමය අත්හැරුණු පසුවත් මහා රිදුමක් දරාගෙන සැනසීමෙන් ජීවත් වෙනට හිත හුරු කර ගැනීමයි. මේකේ කවි 81කින් අපි දන්න කවි ටික ගැන කතා නොකරමු. මොකද ඒ කවි ටික ඔයගොල්ලෝ රූප රචනා වල බලලා තියෙනවනේ. මොකද කොයි කෙනා වුණත් අභියගේ කවියක් කියන්නේ ඇත්තටම අහන්න හිතන වෙනස්ම ලෝකෙට යන්න පුළුවන් කවි ටිකක්. ඉතින් මේ පොතේ එක තැනක තියෙනවා සින්දු කියන ගැහණියෙකුට ලැබෙන්න ඕනේ සින්දු අහන මිනිස්සෙක් කියලා. ඇත්ත. සින්දු කියන ගැහණියෙක්ට සින්දු අහන මිනිස්සෙක් ලැබෙන්නේ නැතුව ඒ ගැහණු කෙනා කොච්චර සින්දු කිව්වත් ඒක තේරුමක් නැති වෙනවා. ඒ ගැහණු කෙනා සින්දු කියයි. හැබැයි මේ මිනිස්සයා ඒක අහන එකක් නැහැ. එතකොට දැන ගැළපීමක් නැහැනේ. මේකේ තියෙන්නේ ගැළපීම. සින්දු කියන ගැහණියෙකුට හම්බෙන්න ඕනේ සින්දු අහන මිනිස්සෙක්. ඒ වගේම තමයි පොතක් කියවන ගැහණු කෙනෙකුට හම්බෙන්න ඕනේ පොතක් අරන් දෙන හරි පොතක් ගැන කියනකොට අහන් ඉන්න පුළුවන් මිනිස්සෙක් විතර. ඒ වගේ අපේ හදවතට දැනෙන කවි ගොඩක් මේකේ තියෙනවා. තව එකක් තියෙන සසර ගනුදෙනු කියලා. අකුණු රස්නේ වචන දෙකකට පතිනි ලය පැලුණා. දරුවා කාගේද අහපු මොහොතම පතිනි දම් බිදුණා. බැලුව බැල්මට ගෑනු පොකුවක ගෑනුකම් රිදුණා. සසර ගනුදෙනු අහවරයි ඔබ නිවන ලං කෙරුවා. ඒ කවියත් හරි ලස්සනයි. තව එකක් තියෙනවා. මිනිස්සු ප්‍රේම කරන්නේ එක වතාවක් විතරයි. මිනිස්සු ආදරය කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එක වතාවක් විතරයි. මිනිස් ප්‍රේමය රහස් ගුවාවක්. ඒ ගැඹුරු දැනගන්න මිනිසෙක් වෙන්න ඕනේ. ඇත්ත. අපේ ගොඩක් අපිට හැමෝටම ආදරයක් කියලා දෙයක් ඇති වෙන්න පුළුවන් එකපාරක් විතරයි. ඒ ආදරේ තුල අපි ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ අපිට හම්බෙන කෙනා මත. ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? ඒ තාත්තා ගැන කෙටි කතාවක් තියෙනවා. තාත්තා ගැන අපි කියන චරිතය මම දන්න ධර්මයෙන් තාත්තා කියන චරිතේ වටා ගොඩාක් බදිච්ච ගෑන් ළමයි කියන්නේ කොහොමද තාත්තා කියන කෙනාට ගොඩාක් බදිච්ච එක්කෙනෙක්. ඉතින් අපි තාත්තා ගැන මේ පොතේ කවි දෙක තුනක්ම ලියලා තියෙනවා. තවත් කවියක් තියෙනවා නපුරකට පෙම් කරමි. ඇසිය යුතු ප්‍රශ්න. කෑවද බෙහෙත් බිව්වද වැඩ කොහොමද දැන් කොහෙද යන්නේ කීයටද? නොඇසිය යුතු ප්‍රශ්න. මගේද ආදරේයිද දැන්නවද බලන්න එනවද කවදද? ඇත්තටම රත්තරන් මං ඔයායි කවුද? ඉතින් ඇත්තටම රත්තරන් මං ඔයායි කවුද? ඒ වගේ කවි තියෙනවා මේකේ ගොඩක්. ඔයාලටත් මං
ආරාධනා කරනවා අභීගේ කවි පොත අරන් කියවන්න කියලා. මේ මං කිව්වේ තාත්තා ගැන ආයෙ මෙතන මේ ලියලා තියෙනවා. කම්පණය. තාත්තෙක් නැති දුක දරා ගන්න දුවෙකුට තව පොඩි හිතක් දෙන්න. ඇත්ත. අපි එක්කෙනෙකුටවත් මම දන්නවා මට තාත්තා නැති වුණා නම් ඇත්තටම ජීවත් වෙන්න බෑ කියලා. අපි දරාගෙන ඉන්න හරිය පුදුමයි. අපි හැමතිස්සෙම බලන්නේ අපි ආදරය කරන අය අපි ළඟ තියාගන්න. ඒත් අපිට ඒ ආදරය සදාකාලිකව ළඟ තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මම ඔයාලට ආදරෙන් කියනවා ආදරය කරන්න පුළුවන් කාලේ දැනෙන්න ආදරය කරන්න. නැති කාලයකට පස්තවෙන්න එපා. ආදරය කියන්නේ හරි පුදුම දෙයක්. ඒක අපිට දැනෙන්න ඕන මෙතෙන්ට. ඒ දැනෙන දේ තව කෙනෙකුට කියන්න පොඩ්ඩක්වත් මැලි වෙන්න එපා. ඒ ආදරයට දැනෙන්න දෙන්න. එතකොට ඔයාලට ජීවත් වෙනවා වගේ දැනේ. ඉතින් තවත් කවියකින් ආයෙ හම්බෙමු.